කොහොමද ඔයාලට? අපි අද ඇවිත් ඉන්නේ ප්‍රී ස්කූල් එකේ අවුරුද්දට සමගාමීව තිබ්බ බබාලටයි අම්මලාටයි හැමෝටම විනෝද වෙන්න පුළුවන් වැඩකට. ඉතින් තාම සූදානම් වෙන ගමන් තමයි මේ තියෙන්නේ. මේකේ චූටි බබාලට අම්මලට තාත්තලට හැමෝටම විනෝද වෙන්න පුළුවන් විදිහේ වැඩසටහන. අද දවස කොහොමද ගෙවුනේ කියලා බලමුකෝ අපි. දැන් ඔන්න බබාලට සෙල්ලම් කරන්න තියෙන ඒවට හුලම් පුරවනවා. බබාලට සෙල්ලම් කරන්න ඒවා 4ක් තිබ්බා. ඒ වගෙන් ඉතින් අපේ දෝනිව නම් ගන්න හම්බුනේ නෑ රෑ වෙනකම්ම. බලන්නකෝ. එයාලා ආසාවෙන් බලන් ඉන්නේ දැන් මේ මොනවද කියලා. හුලම් පුරවලා ඉවර වුණ ගමන් ඉතින් බබාලා ඔක්කොම ගිහින් නැවතුනේ ඔන්න ඕ වගේ තමයි. පේනවනේ ඉතින් ඔන්න දැන් අත් දෙකක් බැඳගෙන බලාගෙන ඉන්නේ මේ මොනවද කියලා. වෙනදට නම් ඉතින් මේ වගේ තැනකට එක්කන් ගියාම මේ වගේ සෙල්ලම් කරන්න බයයි කියනවා. අද නම් එහෙම නෑ. දැක්කනේ ඉතින් තිබ්බ ගමන් එකපාරට අතුරුදහන් වුණා. හැබැයි ඉතින් එයාට හොයාගන්න බෑ දැන් මේකේ කොහෙන් ගිහින් කොහෙන් එන්නද කියලා. ඊට පස්සේ ඉතින් මං කියලා දුන්නා. අතනින් නැගලා එහා පැත්තෙන් එන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ නම් ඉතින් ඔන්න දැන් හැම එකටම ගියා. ඊට පස්සේ පේනවනේ උඩ පැන පැන දඟලන දැන් ඔය ඇවිල්ලා කියන්නේ මට ෆොටෝ එකක් ගන්න කියලා යාව. පේනවනේ ඉතින් එයාලගේ සතුට තමයි. දැන් මේ වෙනකොට නම් ඉතින් බබාලා ගොඩක් ඇවිල්ලා හිටියේ. දැන් ටික ටික සෙල්ලම් ඔක්කොම පටන් ගන්නවා. රෑ වෙලා තමයි අම්මලට තිබ්බ තරඟ පටන් ගත්තේ. මට නම් ඉතින් එක තරඟයකටවත් ඉන්න හම්බුනේ නෑ. අපේ බබාව මේ වගේ අරගෙන තරඟ තියෙන තැනටවත් එක්කයි යන්න විදියක් තිබුණේ නෑ. මේ ඔක්කොම එකකොට එන්න එපා. කට්ටිය ආවම එන්න.
ඔන්න ඉතින් දැන් සෙල්ලම් කර කර ඉන්න ගමන් දැක්ක අයිස්ක්‍රීම් දොරිය ගාව කට්ටිය අයිස්ක්‍රීම් කනවා. ඒක දැක්ක විතරයි ඔන්න දැන් ඉතින් ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් කනවා. මේ විදිහට ඉතින් ටික ටික කළුවර වැටිලා දෙමව්පියන්ට තිබ්බ තරඟත් පටන් ගත්තා. මට ඒවා වීඩියෝ කරගන්න නම් හම්බුනේ ටිකයි. වීඩියෝ කරපුව මම ඔයාලට බලන්න දාන්නම්. දැන් පටන් ගන්න හදන තරඟෙ තිබ්බේ අම්මලාගේ කොණ්ඩෙට තාත්තා දුවගෙන ඇවිල්ලා බීම බටේ ගානේ ගහන්න ඕනේ. ඉතින් වැඩිපුර ගහන එක්කෙනා තමයි දිනන්නේ. අම්මලා ඩාන්ස් කරන්න ඕනේ. ලොකු තෑග්ගක් තියනවා කියලා. පොප්කෝර්න් එකක් කන්න ඕනේ කියලා දැන් ඔන්න පොප්කෝර්න් කන්න ආවා. එයාලට ටෝකන් දීලා තිබ්බා. ඉතින් ඒ වගේ එයාලට එක එක කෑම වර්ග හම්බුණා. එයා පොප්කෝර්න් ගත්තට අන්තිමට කෑවේ වෙන එකක්. මේ තියෙන ඉතින් තවත් තරඟයක්. යුගල් විදිහට පත්තර පිටුවක් උඩ නටන්න තමයි ඒකේ තිබුණේ. හරි මැඩම්ව හරි පොඩ්ඩක් හම්බෙන්න.
දැන් එයාලගේ ෆ්‍රයිඩ් රයිස් එකත් හම්බුණා. නටලා මහන්සි ඇති කියලාද හිතුවේ? නෑ බලන්නකෝ කාලා ඉවර වෙලා එතනත් නටනවා. ඇත්තටම බබාලා ගොඩක් විනෝද වුණා අද දවසේ. අපි එයාලට මහන්සි ඇති කියලා හිතුවට එයාලට මහන්සිය දැනෙන්නේ නෑ. ඔන්න ඉතින් දැන් අද දවසේ අවසානයේ තමයි මේ තියෙන්නේ. බබාලයි ටීචර්ලයි අම්මලා තාත්තලා හැමෝටම ඩාන්ස් කරන්න කියලා සින්දු දාලා මේ විදිහට මේ දවසේ ලස්සනට ගෙවිලා ඉවර වුණා. ඉතින් මේ වෙනකම් මේ vlog එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ තව අලුත් vlog බලන්න ඔයාලා කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඔන්න ඉතින් අපේ බබා මාව හොයනවා. මං කලින් හිටපු තැන නැති හන්ද අඬන්න ගත්තා ටිකක්. මම දැන් ගිහින් කියනවා මම මෙතන ඉන්නවා කියලා.
ඉච්චා